හොඳට අහගන්න මේක. ලංකාවේ 180ක් පාවිච්චි කරන්නේ ලිට්‍රෝ. නිල් පාට ගෑස් එක. ඕමාන් ආණ්ඩුවෙන් තමයි මේ ලිට්‍රෝ ගෑස් මේ අද වෙනකම් දෙන්නේ. පළවෙනිදා ඉඳන් මේක කැබිනට් අනුමැතියක් දීලා තියෙනවා ජියෝ ගෑස් කියලා ස්විට්සර්ලන්තේ කම්පැනි එකට. හැබැයි අද වෙනකම් ගෙන්නන්නේ ප්‍රශ්නයක් නැතුව අවුරුදු 10ක් ගෑස් ගෙන්නපෝ ඕමාන් කම්පැනි අයින් කරලා ජියෝ ගෑස් කම්පැනියට දීලා තියෙනවා. මේ සමාගම කියනවලු අපිට චෙක් කරන්න බෑ මුහුද මැදට ගෙනල්ලා ගෙන ප්‍රමිති ආයතනයේ සහතික අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම මේගොල්ලෝ කියනවලු අපිට නැව් දෙකකින් ගෙනත් දෙන්න අවස්ථාව කියලා. මම අනිවාර්යෙන් කියනවා මේ මාසේ පළවෙනිදා වෙනකොට මේගොල්ලෝ තාම ගිවිසුම් අත්සන් කළා නැහැ. තව මාස 3ක් යනකොට මේ සමාගමට මේක ගියොත් අනිවාර්යෙන්ම ගෑස් හිගයක් ලංකාවේ ලිට්‍රෝ ගෑස් නිල් පාට ගෑස් හිගයක් අනිවාර්යෙන් ඇති වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ.